ඉගෙන ගන්න යන්නේ ඔයාට ඕනිද කියලා කොහොමද දෙමළෙන් අහන්නේ කියලා. ඕනිද කියලා අපි දෙමළෙන් අහන්න භාවිතා කරනවා පුතේ වේන්ඩුමා කියන වචනේ. වේන්ඩුමා. ඔයාට ඕනිද උංගලුක්කු වේන්ඩුමා. උංගලුක්කු වේන්ඩුමා. දෙමළ භාෂාව පුතේ හරිම සරලයි හරිම ලේසි. ඉගෙන ගන්න හරිම ලේසි භාෂාවක් තමයි දෙමළ භාෂාව කියලා කියන්නේ. දැන් බලන්න ඕනිද කියන එකට අපි කියනවා වේන්ඩුමා කියලා. ඔයාට ඕනිද උංගලුක්කු වේන්ඩුමා. ඔයාට ඕනිද උංගලුක්කු වේන්ඩුමා. හරිම ලේසි. ඔයාට ඕනිද උංගලුක්කු වේන්ඩුමා. ඔයාට පෑන ඕනිද. දැන් ඔන්න මම දැම්ම මැදට චූටි වචනයක්. ඔයාට පෑන ඕනිද. පෑන බලන්න පෑන. පෑනට අපි දෙමළෙන් කියනවා පුතේ පේනේ කියලා. පෑනට අපි දෙමළෙන් කියනවා පේනේ කියලා. දැන් පුතාලා ඔයාට අහන්න ඕන ඔයාට පෑන ඕනිද. හරිම ලේසි. උංගලුක්කු පේනෙයි වේන්ඩුමා. ඔයාට පෑන ඕනිද උංගලුක්කු පේනෙයි වේන්ඩුමා. දැන් ඔයාට පුතේ මේ මැදට ඕනි එකක් දාලා මේ ප්‍රශ්නේ හදාගන්න පුළුවන්. ඔයාට පොත ඕනිද උංගලුක්කු පුත්තහම් වේන්ඩුමා. ඔයාට කිරි ඕනිද. කිරි නම් අපි දෙමළෙන් කියනවා පාල් කියලා. එහෙනම් උංගලුක්කු පාල් වේන්ඩුමා. ඔයාට පොත ඕනිද. පොත නම් අපි දෙමළෙන් කියනවා පුත්තහම් කියලා. උංගලුක්කු පුත්තහම් වේන්ඩුමා. ඔයාට බත් ඕනිද. උංගලුක්කු සෝරු වේන්ඩුමා. මේ විදිහට උංගලුක්කු වේන්ඩුමා කියන එක දාලා ඔයාට ඕනිද කියලා ඕනිම වාක්‍යයක් ඔයාට හදාගන්නට පුළුවන්. හැමදාම කියනවා වගේ දෙමළ භාෂාව කියලා කියන්නේ පුතේ හරි සරල භාෂාවක්. මේකේ රසමුසුතෙන් මනරින් අධ්‍යයනය කරොත් ඔයාට දෙමළ භාෂාව ඉගෙන ගන්න එක හරිම පහසුයි.